අද මම රසම රස පුඩිමක් හදාගන්න විදිය කියන්න යන්නේ. මේක සව් පුඩිමක්. සාමාන්‍ය කැරමල් පුඩිමකට වඩා මේක ගොඩක් රසයි. හදාගන්නත් ලේසි. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මම නම් මුලින්ම ස්ටීම් කරන්න සුදුසු භාජනයක් අරගෙන පොල් තෙල් ටිකක් දාලා හොඳට වටේටම යන විදියට ටිෂු එකකින් පිහදගත්තා. ඊට පස්සේ අපි කැරමල් එක හදාගන්න ඕන. කැරමල් එකට සීනි අඩු කෝප්ප භාගයක් ගත්ත මම සුදුසු භාජනයක් අරගෙන ලිපේ තියලා සීනි ටික දාගන්නවා. ටිකක් වෙලා රත් වෙනකොට ඒකට වතුර ටිකකුත් එකතු කරගන්නවා. දැන් මේ පාටට එනකන් ලිපේ තියාගන්න ඕන. හදාගත්ත කැරමල් එක කලින් සූදානම් කරගත්ත තැටියට දාගන්න. ඊට පස්සේ අපි සව් අරගන්නවා මේ සැහැඳි හතරක්. ඒක හොඳින් සෝදලා තමයි ගන්න ඕන. කැරමල් කරපු භාජනයට වතුර දාලා සව් ටික තඹ ගන්නවා. වතුර වැඩිපුර දාලා තමයි තඹ ගන්න ඕන. හොඳට හැඳි ගන්න. දැන් සව් ටික තැම්බිලා තියෙන්නේ. අපි දැන් ඒක පෙරා ගන්න ඕන. ඊට පස්සේ පිටර දෙකක් අරගෙන හොඳට ගෑරුප්පකින් හොඳින් ගසා ගන්න ඕන. විනාඩි 2ක් විතර ගහගෙන දැන් ඒකට පොල් කිරි අඬු කෝප්පයකුයි වැනිලා තේ හැන්දකුයි දාලා හොඳට බීට් කරගන්න. දැන් ඒකටම සීනි මේස හැඳි හතරකුත් දාගෙන හොඳට සීනි ටික දිය වෙනකන් බීට් කරගන්න. මේකට ෆ්‍රෙෂ් මිල්ක් දාගන්නත් පුළුවන්. මම දාගත්තේ උකු පොල් කිරි. ඊට පස්සේ තඹගත්ත සව් ටික භාජනයකට දාලා ඒකටම බිත්තරයි කිරි සීනි දාලා හොඳට බීට් කරගෙන සව් ටික තියෙන භාජනයටම පෙරා ගන්න ඕන. දැන් ඒකත් ටිකක් මික්ස් කරගන්න. දැන් තියෙන්නේ මේක ස්ටීම් කරගන්න. කැරමල් එක දාගත්ත භාජනයට මේ මිශ්‍රණය දාගන්න. ඒක හොඳට වහන්න. දැන් ස්ටීම් කරගන්න. මම රයිස් කුකර් එකේ තමයි ස්ටීම් කරගත්තේ. පැය භාගයකට වැඩි වෙලාවක් ස්ටීම් කරගන්න ඕන. ස්ටීම් කරලා වහලා තියුවා නිවෙන්න. පැය භාගයකට වැඩි වෙලාවක් ස්ටීම් කරලා වහලා තියුවා හොඳට තැම්බෙන්න ඕන නිසා මේක හොඳට නිවෙන්න ඕන. ඊට පස්සේ ෆ්‍රිජ් එකේ දාලා පැයක් විතර තියලා පිඟානකට දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි තිබුණේ. රසත් නියමයි. මේ වගේ ලස්සනට සෙට් වෙලා තිබුණා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු. සුබ දවසක් ඔයාලට.